මෙන්න මේ විදියට උඩයි යටයි කොටස් දෙකම එක සමානවම තියෙනවද කියලා ඔයාලා එකකට එකක් උඩින් තියලා බලන්න. ඊට පස්සේ මේකේ තියෙන ඉස්සරහා පැත්ත සහ කන පිට පැත්ත තෝරගෙන කන පිට පැත්ත කියන්නේ අපි අන්තිමට ගැට ගහපු පැත්ත. බෝ එක වගේ කොටස අරගෙන ඇතුළට ගැට ගැහුවේ අන්න ඒ පැත්ත තමයි කන පිට පැත්ත. දෙක එක සමානව තියාගෙන මෙන්න මේ විදියට අවසාන මුළු දෙක එකකට එකක් සම්බන්ධ වෙන විදියට තියලා එක කොනක ඉඳලා අනිත් කොනට යනකම් කලින් භාවිතා කරපු ගෙතුම් කටුවම භාවිතා කරගෙන සිංගල් ක්‍රොෂේ කරගන්න ඕනේ. ළමයි ඔයාලා මට කරන පුංචි උදව්වක් විදියට මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා වීඩියෝ එක ෂෙයා කරන්න. ගොතාගෙන යද්දී අපිට මෙන්න මේ විදියට තමයි ඒක එන්නේ. ඔයාලා මෙන්න මේ විදියටම මේක අවසන් වෙනකම්ම ගොතාගෙන යන්න. ඊළඟට අපි ගොතා ගමු බෑග් එකේ සයිඩ් පාර්ට් එක. ඒකට මුලින්ම චේන් 25ක් ගොතා ගන්න ඕනේ. මේ විදියට චේන් 25ක් ගොතලා බෑග් එකේ උඩ ඉඳන් තියලා බලන්න. යටට අඟලක් විතර වැඩිපුර තියන්න. වැඩිපුර ඉතුරු කරලා චේන් එක තියලා බලන්න. ඔයාට අවශ්‍ය ප්‍රමාණය තියනවාද කියලා. සමහර විට බෑග් එකෙන් බෑග් එකට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් ඉවර වෙන තැනට අඟලක් විතර තියලා ඔයාට අවශ්‍ය චේන් ප්‍රමාණය කරගන්න. පළවෙනි චේන් එකේ ඉඳලා හතරවෙනි චේන් එකට යනකම් සාමාන්‍ය විදිහට සිංගල් ක්‍රොෂේ කරගන්න. ඔයාලා මේ සිංගල් ක්‍රොෂේ 4 දාලා ඉවර වෙලා ඒ 4 ඉවර වුණ තැනට මොකක් හරි මාක් එකක් තියාගන්න. යතුරු කටුවකින් හෝ ඔයාලට පහසු විදියකින් ඒක හොයාගන්න පුළුවන් විදියට ඔයාලා මාක් එකක් තියාගන්න. මම මෙතන මාක් එකක් තියන්නේ නැහැ. මොකද ඒක මට අඳුනගන්න පුළුවන් නිසා. චේන් 4 කරගෙන ඊට පස්සේ චේන් 7ක් යනකම් ඔයාලා half double crochet කරගන්න. එකයි දෙකයි තුනයි හතරයි පහයි තව දෙකක් කරගන්න ඕනේ. ඒ 7 අවසන් කරපු තැනට පොඩි මාක් එකක් දාගන්න. මාක් එක දාගත්ත තැන ඉඳලා අවසාන වෙනකම් අපි ඩබල් ක්‍රොෂේ කරගන්න ඕනේ. අවසාන දන්වැලට ඩබල් ක්‍රොෂේ 3ක් දාගන්න ඕනේ.
මේක අපි දන්වැල වටේට තමයි ගොතාගෙන යන්න ඕනේ. ඩබල් ක්‍රොෂේ 3 අවසාන ලූප් එකට දැම්මට පස්සේ ආපහු අනිත් පැත්තෙන් ඩබල් ක්‍රොෂේ එක පටන් ගත්ත තැනට ඩබල් ක්‍රොෂේ එක පටන් ගත්ත තැනට යනකම් එක දිගට ගොතාගෙන යන්න. ඩබල් ක්‍රොෂේ වලින්ම දිගටම ගොතාගෙන යන්න. ඊට පස්සේ මෙතන ඉඳලා half double crochet එක පටන් ගත්ත තැනට යනකම් දිගටම half double crochet කරගෙන යන්න. මෙතනින් half double crochet එක නතර කරලා කලින් කරපු chain 4ට single crochet 4ක් කරගෙන යන්න ඕනේ. මෙතනින් මේක අවසන් කරාට පස්සේ අපි chain එකක් දාගෙන අනිත් පැත්ත හරවලා ස්ටිච් නෝට් 3ක් දාගන්න ඕනේ. ස්ටිච් නෝට් 3ක් දාගත්තට පස්සේ කලින් විදියටම සිංගල් ක්‍රොෂේ 3යි half double crochet 7යි මට එක දෙයක් කියන්න අමතක වුණා. අපි මැද chain 3ක් දාගත්ත තැන මැද chain එකට ඔයාලා මොකක් හරි පොඩි මාක් එකක් තියාගන්න. මොකද අපිට ඒකේ මැද හොයාගන්න පුළුවන් වෙන්න ඕන නිසා. අන්න ඒ මැද chain එකට යනකම් කලින් විදියටම දැන් මෙතන stitch knot 3යි single crochet 3යි half double crochet 7යි මැද chain එකට යනකම් double crochet ඉතුරු ටික කරගෙන මැද chain එකට double crochet 3ක් කරගෙන තමයි නැවතත් එතන ඉඳන් මේ පැත්තෙන් half double crochet එක ඉවර කරපු තැනට යනකම් එහා පැත්තෙන් double crochet කරගෙන යන්න ඕනේ. half double crochet එක පටන් ගත්ත තැන ඉඳලා half double crochet එක ඉවර වෙච්ච තැනට යනකම් ඔයාලා මාක් එකක් දාගෙන තියාගන්න අනිවාර්යෙන්. මම මෙතන මාක් දාන්නේ නැත්තේ මගේ අතේ හුරුව තියෙන නිසා. මාක් එක දාගත්ත තැනට යනකම් half double crochet කරගන්න 7 කරගෙන ඊට පස්සේ නැවතත් single crochet 3යි stitch knot 2යි දාලා එතනින් අවසන් කරන්න. අවසන් කරලා ආයෙත් අනිත් පැත්ත හරවලා stitch knot 3යි single crochet 3යි half double crochet 7යි මැද loop එකට යනකම් සාමාන්‍ය විදියට double crochet කරගන්න. මැද loop එකේදී double crochet 4ක් කරගෙන කලින් විදියට සාමාන්‍ය විදියටම ගොතාගෙන යන්න.
අවසාන එකටත් ඩබල් ක්‍රොෂේ එකක් කරගමු. එතන ඉඳලා 7ක් half double crochet කරගන්න ඕනේ. අවසාන කොටසට අපි single crochet 3ක් දාගන්න ඕනේ. ඊට පස්සේ stitch knot දෙකක් දාගෙන chain එකක් දාගන්නේ නැතුව එහෙමම අනිත් පැත්ත හරව ගන්න ඕනේ. අනිත් පැත්ත හරවලා ඒකට stitch knot 3යි single crochet 3යි half double crochet 7යි මැද loop එකට මෙහා පැත්තේ loop එක යනකම් double crochet ඉතුරු ටික ඔක්කොටම කරගෙන ආයෙත් මැද loop එකේදී මේ වතාවේදී double crochet 4ක් කරගන්න ඕනේ. කරගෙන අනිත් පැත්තට කලින් විදියටම ගොතාගෙන යන්න. මේ දැන් අපි ඉන්නේ මේ side part එකේ අවසාන කොටසේ. කලින් පැත්තේ අපි පටන් ගත්ත විදිහටම මේ පැත්තේ single crochet 3යි stitch knot 3යි දාගෙන අපි නූල කපා ගමු. මේ තමයි අපේ side part එකේ අවසානය. දැන් අපි මේක බෑග් එකට සෙට් කරන විදිය බලමු. මේ කොටස් දෙක සමානව තියාගෙන මම මේ පෙන්නන තැනින් ඔයාලා මාක් එකක් දාගන්න. අපි මෙතන මේක තමයි අවසානයේ විදියට ගන්නෙ. දැන් මේ මාක් එක දාගත්ත කොටස අපි loop 4ක් single crochet කරගන්න ඕනේ. මේ විදියට. අපි බෑග් එක කරපු යාන් එකම අරගෙන ගැටයක් දාලා සාමාන්‍ය විදියට single crochet 4ක් කරගමු. නැවත අනිත් පැත්ත හරවලා chain එකක් දාගෙන single crochet
4 කරපු තැන උඩින් සිංගල් ක්‍රොෂේ 3ක් කරගෙන අවසාන ලූප් එකට ස්ටිච් නෝට් එකක් දාගෙන නූල කපලා ඉවත් කරන්න. දැන් මෙන්න මේ විදිහට තමයි අපි බෑග් එකේ සයිඩ් පාර්ට් එක බෑග් එකට සම්බන්ධ කරන්නේ. අපි බෑග් එක ගොතන්න භාවිතා කරපු යාන් එක අරගෙන මෙන්න මේ විදිහට ගැටයක් දාලා සයිඩ් පාර්ට් එකයි බෑග් එකයි සමානව තියාගෙන බෑග් එක වටේටම සිංගල් ක්‍රොෂේ වලින් සයිඩ් පාර්ට් එක ඇටච් කරගන්න ඕනේ. මේ විදිහට සයිඩ් පාර්ට් එක බෑග් එකට තියලා අවසාන වෙනකම්ම ගොතාගෙන එන්න සිංගල් ක්‍රොෂේ වලින්. ගොතාගෙන ආවෙලා අවසානයේදී අපි චේන් එකක් දාගෙන චේන් එක කපා ගන්න ඕනේ. සමා වෙන්න ළමයි. මගේ අතින් පොඩි වැරද්දක් වෙලා තියෙනවා. මම මේකට ගත්ත මුතු වැට අමුණන වීඩියෝ එක මම කරලා නැහැ. මම ඒක දැක්කේ ඕඩර් එක දුන්නටත් පස්සේ වීඩියෝ එක හදන්න ගනිද්දී. ඒකට මට සමා වෙන්න. ළමයි ඔයාලා මේ හැන්ඩල් එක හදා ගන්න ඕපන් රින් දෙකක් ගන්න. ඕපන් රින් දෙකක් අරගෙන මම ගත්ත මුතු වැටේ මම ගත්තේ රුපියල් 30කට වගේ. ඒ මුතු වැට මෙතන තියෙනවා 14ක්. ඕපන් රින් එකක් අරගෙන ඕපන් රින් එකට නූල් කෑල්ලක් හොඳට තද වෙන්න ගැට ගහලා ඒකට මේ මුතු වැට එකින් එක දාන්න. මුතු වැට 14ම දාලා දෙවනි ඕපන් රින් එක අරගෙන ඔයා ඒකේ නූල අවසානයේ ඒ කියන්නේ මුතු වැටවල හිඩස් පේන්නේ නැති වෙන්න තදට ඕපන් රින් එක අවසානයත් හොඳින් තද කරලා ගැට ගහ ගන්න. ගැට ගහගෙන ඔයාලා මෙන්න මේ විදියට ඔයාලට අවශ්‍ය ප්‍රමාණය තියලා මැදින් ඕපන් රින් එක ඕපන් කරලා ඒක ඇතුල් කරන්න. එච්චරයි කරන්න තියෙන. සමා වෙන්න මගේ අතින් පොඩි වැරදීමක් වෙලා තියෙනවා. අලුවනේ ඔයාලා මට කරන පුංචි උදව්වක් විදියට පුළුවන් නම් channel එක subscribe කරලා like කරලා bell icon එකත් click කරලා තියාගන්න. මම ඉක්මනින් තවත් වීඩියෝ එකක් අරගෙන එන්න. එතකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.